ලොකු වැඩ එකක් පැක් කරන්න එනවද? ලොකු වැඩ එකක් තියෙනවා. එනකොට පැක් කරන්න මේ මට වැඩිපුරම ඕනේ නෑ. ඕඩ එක පෙන්වන්න මේ ගවුන් ටික පෙන්වන්න. මෙන්න මේක උඹත් එකද වල. ඊට දවස් ටික පිස්සු වෙන වගේ ඉල්ලුවේ. ඉතින් මේක ළමයි මේක මේ ෆැබ්‍රික් උනනට පස්සේ ගොඩක් කට්ටියට ඕඩර්ස් දාන්න ගියාම ආමෝ ලොකු ප්‍රශ්නයක් ආවා. printed material වලින් එපා කියලා. printed material වලින් එපා අපිට මේකම ඕනි කියපු කට්ටියක් හිටියනේ. එන්න මට මේක පෙන්වන්න උවමනාවක් ආවා. මොකද මේ ඩිසයින් එකම තමයි මේ ඕඩ එකේ තියෙන මේ ඕඩ එකේ තියෙනවා මේකෙන් ගවුම් 8ක් දිග ගවුම් 4යි කොට ගවුම් 8යි තියෙනවා. කොට ගවුම් 4යි දිග ගවුම් 4යි ඔක්කොම ගවුම් 8ක් තියෙනවා. මට ඕන ගවුම් ටික පෙන්වන්න මේ බලන්න. මේක මාරම ලස්සනයි මමයි මම පස්සේ මටත් ඒක හිතා ගන්න බැරි වුණා. මොකද මම මේ බතික් එකේම ගෙනා වෙනම ඩිසයින් එකක් කර. හැබැයි දැන් ඒක රෙඩි නෑ. මොකද ගොඩක් කට්ටිය ඒකේ මේ ඩිසයින් එක ඕඩර් කරලා අරන් තියෙන නිසා. මේක මේ ගවුම් 8ම යන්නේ නුවරට. ඉතින් අපේ යාළුවෙක් තමයි ඕඩර් කරන්නේ මේක බලන්නකො. මේකේ මම දැම්මේ ක්‍රොප් ටොප් එකකුයි ගවුම් කුයි මතකයි නේද මේ? හැබැයි ආයෙකින් අරන් තියෙනවා. අර මම ඉක්කු අනිත් ඩිසයින් එක. ඇත්තටම මම මහුවට පස්සේ හරිම ලස්සනයි. මෙයාලට තාම ගන්න පුළුවන් සමහර ෆැබ්‍රික් තියෙනවා. තාම ගන්න පුළුවනි. මේ ගවුම ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. අදත් තියෙනවා. හරිම ලස්සනයි මේක ඇඳලාම. මේක මට මේ පිටොන් කරලා පෙන්වන්න විදියක් නැහැ. මොකද මේ මම අඳින්නේ මීඩියම්. මෙතන තියෙන්නේ XL. මෙයාගේ ඕඩර් එකේ ගොඩක්ම තියෙන්නේ XL large medium ගවුම් කීපයක් තිබ්බේ. අනිත් ඔක්කොම වගේ තියෙන්නේ XL සහ large. ඉතින් මේ ගවුම් ටිකක් ලොකුයි. ඉතින් මේ බලන්නකො හරිම ලස්සනයි. මේක යන්නේ මොඩට තමයි. තමයි යාගේ ඕඩර් එක පරිදි ඉන්නේ. දැන් මේ ගවුම් ටික රෝල් කරනවා කියලා මට මනින්න එපා. මේ රෝල් කරලා දාන්නේ. පොඩිවට නාපුවාම තමයි බර අඩු වෙන්නේ ටික ගවුම. මෙයා මේ ඔපන් කරලාදී අත් නැතුව අඳින්න නැති කෙනෙක්. මෙයාට උන් කිව්වේ අත් දාලා. ඒක නිසා අපි මගේ දිග ගවුම වලට මතක ඇති ඒකේ දාලා ඒකේ අත නැතුව තමයි තිබුණේ. එනකොට මෙයා අත් නැතුව අඳින්න නැති නිසා එයාට උන් කිව්වා අත දාලා. ඒක නිසා මම එයාට අත දාලා නෙවුවා. හරිම ලස්සනයි. ඉතින් අඳහම හරිම ලස්සනයි. හරිම වැදගත් පාටයි. හරිම හොඳයි. මේ ගවුම අඳහම. අනික බය නැතුව කියනවා ඔෆිස් අඳින්න. මම මෙතනකට අඳින්න. හරිම ලස්සන හරිම ස්මාර්ට්. ඩිසයින් එකක් මම හිතන්නේ මම කරපු ගවුම් වලින් චාම් ලස්සන ගවුම තමයි මේක. අන්නක. අතන මෙන්න මේක මේ බල. මේ අපේ නීල් පාට ෆ්‍රොක් එක. ඒකෙත් දිග එක මම සයිඩ් ඕපන් දාලා දිග ගවුම. ළමයි මම කියන පොඩ්ඩක් ඔයාලට ඇහෙනවා අඩු වෙටි. පොඩ්ඩක් ෆෝන් එකේ වොලියුම් එක චුට්ටක් වැඩි කරගන්න. මගේ මයික් එක පොඩ්ඩක් ඇල්ලලා තියෙන මේ දවස්වල. අන්න තමයි හරිම ලස්සනයි මේ ගවුම් ටික. මේ කලර් එක තැල්ලස්සන ඒකම දිග ගවුම් තමයි කරලා තියෙන්නේ. එහෙම තියෙන්නේ යා මොකද කියන්නේ ලෑස්ති ඉඳලා ඉතින් යාම මගේ බෑග් එක දාලා මම ඇඩ්‍රස් එක ලියන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් තවත් මේකේ මේ බතික් එකකින් එහෙම ඕඩර්ස් දාගන්න පුළුවන්. මෙහෙම ඉක්මන් කරලා ඕඩර්ස් දාන්න පස්සේ ඉන්න පස්සේ ඩිලිවරි එක දාන්නේ නැහැ. ඒක නිසා දැන්ම ඕඩර්ස් දාගන්න නම් ගිහින් එනම් සානයි.